Hi guys, කොහොමද ඉතින් ඔයාලට? අදත් ආව ගේමින් ක්‍රූස් අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ අපිට ළඟදිම එන්න තියෙන ඉවෙන්ට් එකකුයි ඒ වගේ කන්ෆර්ම් ඩේට් ටිකයි. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. Easy go. ඉතින් එහෙනම් අපි බලමු අපිට අලුතෙන්ම එන්න තියෙන ඒව බණ්ඩල් එක ගැන. ඉතින් ඒක මේ විදිහට තමයි ඩිසයින්ලා තියෙන්නේ. තව ගත්තොත් ඉතින් මේක කලර්ස් දෙකකින් ඩිසයින්ලා තියෙනවා blue and red. ඒකත් ඉතින් පාට්ටම ගැම්මක් තියෙන ඒව බණ්ඩල් එකක්. ඊට පස්සේ මේක කෙල්ලුන්ටත් දාන්න පුළුවන් ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා. ඒකත් ඔය විදිහට තමයි ඩිසයින්ලා තියෙන්නේ. ඒකත් ඉතින් පාට්ටම ගැම්මක් තියෙන බණ්ඩල් එකක්. පීපය ගහන කෙල්ලුන්ටත් පාට්ටම වටනවා මේක. ඊට පස්සේ ඉතින් අපි මේක ගත්තොත් තව අපිට මේක ලුක් චේන්ජස් දෙකක් හම්බ වෙනවා. කොහොම තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තව ලුක් චේන්ජ් එකක් තියෙනවා. ඒකත් ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නම් ඉතින් මාරම ගැම්මක්. ඊට පස්සේ අපිට මේකෙන් තව බැටල් කාඩ් එකක් හම්බ වෙනවා. ඒකත් ඔය විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. තව අපිට මේකෙන් හම්බ වෙනවා ඇනිමේෂන් එකක් හම්බ වෙනවා. ඒකත් ඉතින් සුපිරිම ඇනිමේෂන් එකක්. කට්ටිය අහනවා ඉතින් මේ ඇනිමේෂන් එක හම්බෙන්නේ අපිට ඒව බණ්ඩල් එකම නැත්නම් ෆේඩඩ් වීල් වලට ආයෙ ඉන්නේ කියලා. මේක ඉතින් අපිට හම්බෙන්නේ අපිට ඒව බණ්ඩල් එක ගත්තාම තමයි මේ ඇනිමේෂන් එක අපිට හම්බෙන්නේ. ඉතින් මේකත් නියම ඇනිමේෂන් එක. පට්ටම ගැම්මක් තියෙනවා. තව ඉතින් මේ ඒව බණ්ඩල් එකකින් අපිට මිඩිය උතද්දී ඒ වගේ ෆිට් එකක් එනවා. ආයෙ ටයර් වලින් පයිද්දී තව ෆිට් එකක් එනවා. ආයෙ ඉතින් ජනෙල් වලින් පයිද්දී ඒ වගේ තව සීන් එකක් තියෙනවා. ඉතින් මේ කියන කන්ෆර්ම් ඩේට් විදිහට කිව්වොත් මේ මාසේ 16 වෙනිදා එනවා ප්‍රයිම් 78 අයට early access විදිහට. ඊට පස්සේ ප්‍රයිම් 78 නැති අය අනිත් අයට එනවා මේක 20 වෙනිදා එනවා. මේ ඉතින් ඊළඟ ඉවෙන්ට් එක බලන්න. ඉතින් ඊළඟට අපිට එන්න තියෙන මේ 24K බණ්ඩල් එක. තාම ඉතින් ඒක හරියට මෙන්න කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. මම ඔයාලට ඒක දැනගත්තකම ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ බණ්ඩල් එක අපිට මෙහෙම තමයි බලා ගන්න තියෙන්නේ. ඒකත් ඇත්තට සුපිරිම බණ්ඩල් එකක්. මේක අපිට ටෝකන් වීල් ඉවෙන්ට් රින් ඉවෙන්ට් එකට තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ජිම් 3000ක් 3500ක් වගේ තිබ්බහම මේ බණ්ඩල් එක ගන්න පුළුවන්. මේ විදිහට ෆීමේල් බණ්ඩල් එකක් මේක ඩිසයින්ලා තියෙනවා. ඒකත් ඇත්තටම සුපිරිම බණ්ඩල් එකක්. ඊට පස්සේ ඉතින් අපිට මේක එක්ස්චේන්ජ් කරලාත් ගන්න පුළුවන්. මේ සර්වර් එකේ නම් වෙලා තියෙන ඉතින් මේල් බණ්ඩල් එක ටෝකන් 225යි. ෆීමේල් බණ්ඩල් එක ටෝකන් 200යි. මේ විදිහට තමයි ඉතින් මේ සර්වර් එකත් ඇවිල්ලා තියෙන්නේ. මම මේක කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න. ඊට පස්සේ ඉතින් අපිට එන්න තියෙන අපි කලින් කතා කරපු 24K බණ්ඩල් එකේම ෆිස්ට් එක. මේක නම් ඉතින් මේ සර්වර් එකේ ඇවිල්ලා තියෙන ටෝකන් වීල් එකකට අපිට එද්දි මේක ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට වගේ තමයි ඉතින් අපේ සර්වර් එකට මේ ෆිස්ට් ස්කින් ඒ වගේ ඒවා එන්නේ. ඉතින් ඒකත් රම්තුම ලුක් එකක් තියෙන ෆිස්ට් ස්කින් එකක්. ඒක සුපිරියක්ම වෙයි. ඒකත් මම කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. ඊළඟට ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ මේ නින්ජා බණ්ඩල් එක. මේක අලුතෙන් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේක කලින් ඉඳන්ම කට්ටිය බලන් හිටපු බණ්ඩල් එක. මේක නම් වෙලා තියෙන්නේ ඉතින් ෆේඩඩ් වීල් එකකට. ඒත් අපේ සර්වර් එකට එද්දී පරණ නින්ජා බණ්ඩල්ස් එක්කම ටෝකන් වීල් ඉවෙන්ට් එකකට එයි. ඒකත් ඉතින් මම කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන්ම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. ඒකත් ඉතින් නියමටම ඩිසයින් කරලා තියෙනවා. අපි ඉතින් ඊළඟට බලමු අපිට එන්න තියෙන ලොබි ඇනිමේෂන් එක. ඒකත් ඉතින් නියමටම ඩිසයින් කරලා තියෙන ලොබි ඇනිමේෂන් එක. මේක නම් හැබැයි හරියටම කන්ෆර්ම් නෑ අපේ සර්වර් එකට එයි කියලා. 50% තමයි ෂුවර් එක තියෙන්නේ. ඔයාලටත් මම ඒක අනිවාර්යෙන් හරියටම කන්ෆර්ම් කරලා වීඩියෝ එකක් අරන් එන්නම්. ඊළඟ අපිට මේ 24K ඉවෙන්ට් එකත් එක්කන් එන සුපිරිම ගන්න ස්කින් දෙකක් තමයි මේ තියෙන්නේ. BSK එකටයි P90ටයි. BSK එකේ ගන්න ස්කින් එක ගත්තොත් reload speed double තියෙන rate of fire එකක් තියෙන මැගසින් එකක් අඩු කරලා තියෙනවා. ඒක සුපිරිම ලුක් එකක් තියෙන සුපිරිම ගන්න ස්කින් එක. ඉතින් ඔය P90 ගැන කතා කරොත් P90 සුපිරියටම තියෙනවා. P90 accuracy එකක් තියෙනවා, range එකක් තියෙනවා, movement speed එකත් තමයි අඩු කරලා තියෙන්නේ. ඒකත් ඉතින් සුපිරිම ගන්න ස්කින් එක. ඉතින් මේ 24K ඉවෙන්ට් එක නම් ඇත්තටම සුපිරියම්ම වෙයි. මේකත් ඉතින් සාමාන්‍ය අපිට ෆේඩඩ් වීල් හරි ෆේඩඩ් වීල් වගේ ෆේඩඩ් වීල් නම් ඉතින් එන්නේ නැති වෙයි.
බොහෝ විට මේක ටෝකන් වීල් වගේ එයි. ඒකෙත් මම කන්ෆර්ම් ඩේට් එකක් වලට අනිවාර්යයෙන්ම කියන්නම්. ඉතින් මේ තියෙන්නේ අපිට ඉවෙන්ට් එකත් එක්කම එන්න තියෙන තවත් ගන්න ස්කින් ටිකක්. මේක තියෙනවා M4A1 එකක් තියෙනවා, P90 ස්කින් එකක් තියෙනවා, තව Mag 7 ස්කින් එකක් තියෙනවා. M4A1 ස්කින් එකේ range double rate of fire එකක් තියෙන, magazine එකක් අඩු කරලා තියෙනවා. ඒක සුපිරිම ගන්න ස්කින් එක. පට්ට ලුක් එකක් ඒකෙත් තියෙනවා. ඊට පස්සේ තව අපිට P90 ස්කින් එකක් කරලා තියෙනවා. ඒකත් අමුතුම ලුක් එකක් තියෙනවා ඒකෙත්. ඒක accuracy දෙකක් තියෙන, movement speed එකක් තියෙන, reload speed එකක් අඩු කරලා තියෙනවා. ඒක සුපිරිම ගන්න ස්කින් එක. ඊට පස්සේ අපිට තියෙනවා තව Mag 7 ස්කින් එක. ඒකෙත් reload speed double, magazine damage එකක් තියෙන, accuracy එකක් අඩු කරලා තියෙන ගන්න ස්කින් එක. ඒකෙත් නිකන් රම්දුම පරණ ලුක් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේකේ confirm date හරියටම sure නෑ. මම ඔයාලට ඒක දැනගත්ත ගමන් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා තමයි අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා එතකොට ඔයාලට අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් එහෙනම් අදට අපි යනවා තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.